ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ විල්පත්තුවේ. මෙන්න මේ පේන හරි අපූර්ව විලායක. ඔයාලට ගන්න පුළුවන් රුපියල් 22000කට. ඉතින් කී දෙනෙක්ට ඉන්න පුළුවන්ද? 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. රුපියල් 22000කට මෙන්න මේක ගත්තොත් එහෙම ඔයාලට 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. මම දැන් පේනවා මේක හරිම ලස්සන අපූර්ව නිර්මාණයක්. ඉතින් මොන වගේ තැනක්ද කියන එක මම දැන් ඇතුළට ගිහලා පේනවා. ඒ විතරක් නෙවෙයි. මේකේ තව ගොඩක් දේවල් තියෙනවා. මම මුලින්ම ඔයාලට මෙන්න මේ විලායක පෙන්නලා ඉන්නම් බලන්න. අවට තියෙන විදිය. බලන්නකො මේ පොඩි පාත් එකක් තියෙනවා මෙතන ඔයාලට. ඔන්චිලා පුටුවක් තියෙනවා. අපි ආ පස්සේ බලමු. දැන් අපි යන් කෙලින්ම විලායක ඇතුළට. ඉතින් මේක අර කුරුල්ලෙක් තටු ගහනවා වගේ තමයි හරි ගස්සලා තියෙන්නේ විල්පත්තු කැලේ කිට්ටුව. ඉතින් මෙන්න පල්ලෙහා කැලේ මෙතන ඔයාලට වාඩි වෙන්න පුළුවන්. මෙන්න මේක අපූර්ව සෙටියක් තියෙනවා. ඊට පස්සේ බලන්න ලයිට් එක. ඉතින් මෙන්න තියෙනවා AC එක. මෙන්න ඔයාලට පුළුවන් මෙතන සත්තු ගැන පොත්පත් කියවන්න. ඉතින් ගොඩක් වෙලාවට ඔය විදේශිකයෝ අතර හරි ජනප්‍රිය තැනක් තමයි මෙන්න මෙතන. ඉතින් බලන්නකෝ හරිම නිස්කලංක කූල් පැත්තක්. ගස් කොළන් වලින් පිරිච්ච. ඉතින් දැන් අපි යන් කාමරය ඇතුළ බලන්න. ඔයාලට දැන් අයිඩියාවක් එන්න ඕනේ මම පෙන්නන කාමරේ මොන වගේ ඇදද කියලා. මම කිව්වා මේක 4 දෙනෙක්ටම 20000කට ගන්න පුළුවන්. හැබැයි දෙන්නෙක් හරි 3 දෙනෙක් හරි යනවා නම් ඔයාලට මේක 20000කට ගන්න පුළුවන් මෙන්න මේ කාමරය. ඉතින් මේකේ පැකේජ් තියෙනකනේ ෆුල් බෝඩ්, හාෆ් බෝඩ්, බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් ඕන පැකේජ් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඔන්න උඩට ආවා. බලන්නකෝ. හරි අපූර්ව පොඩි මේසෙකුයි පුරු දෙකුයි තියෙනවා. කෝල් එකේ නිස්කලක් වෙන්න පුළුවන්. ඔන්න දැන් මම යනවා ඇතුළට. ඇතුළේ තමයි මැජික් එක බලන්න ලස්සන. වව්. හනිමූන් එකකට නම් කියාපු තැනක්. මාරම ලස්සනයි. බලන්න වටේම වීදුරු තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඕන නම් මේක වහගෙන ඉන්න. එහෙම නැත්නම් මේක අරගෙන ඉන්න. ඉතින් අර රජ කාලේ ටීවී සීරීස් එකක් බලනවා වගේ. බලන්නකෝ. පැදුරු දාලා තියෙන මේකේ. මේ පැදුරු වහලා තියෙන මේ සිවිලිමක් නෙමෙයි. සිවිලිම පැදුරු. ඉතින් බලන්න ඩස්බින් එක. මෙතනත් පොඩි මේසයක් තියෙනවා. මෙන්න තියෙනවා ඔයාලට මේක ඇඳක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් පුටුවක්. මේක ඔයාලට ඇඳක් විදිහට පාවිච්චි කර හැකියි. ඊට පස්සේ මෙතන තියෙනවා ලොකු බෙඩ් එකක්. ඉතින් මෙන්න මේකේ බලන්න ලොකර් බව තියෙනවා. මේ බෙඩ් එකේ යට. ඊට පස්සේ මෙන්න තියෙනවා ඔයාලට රෙදි එල ගන්න රාක්කයක්. ඊට පස්සේ මෙතනත් තව පොඩි ඩස්බින් එකක් තියෙනවා. මෙතන කරන්න පුළුවන් ඇක්ටිවිටි ඔක්කොම මෙතන මම ඒවා අන්තිමට කියන්න. ඊට පස්සේ මෙන්න බලන්න ඔයාලට මිනි බාර් එක තියෙනවා. ඔයාලට ඩ්‍රයර් එකක් තියෙනවා. මෙතනත් ලාච්චුවක් තියෙනවා. ඊට පස්සේ වතුර බෝතල්, ඔයාලට කප් හැමදේම දීලා තියෙනවා බලන්න. බලන්නකෝ. කන්නඩිය. ඉතින් මා ලස්සන. ඊට පස්සේ මෙතන පොඩි ජැක් එකක් තියෙනවා. හීටර් එකක්. මෙතනත් පොඩි බලන්නකෝ ලාච්චුවක් තියෙනවා. මේකේ හැංගවුණු ලාච්චු ගොඩක් තියෙනවා. ඉතින් දැන් බලමු අපි මෙන්න මෙතන ඔයාලට තියෙනවා ප්ලග් පොයින්ට් එකක්. ප්ලග් පොයින්ට් දෙකක්ම දීලා තියෙනවා මේ ඇඳ අයිනේ. ඊට පස්සේ මෙතන ෆෑන් එකක් තියෙනවා. තව ලයිට් දෙකක්. ඊට පස්සේ මෙන්න AC එක. මේ පැත්තේ ප්ලග් පොයින්ට් තියනවද? නෑ මේ පැත්තේ නෑ. ඉතින් මෙන්න මේ channel වලට අරගන්න පුළුවන් ඕනේ නම්. ඊට පස්සේ දැන් අපි මේකේ යන් බාත්රූම් එකට. වව්. ඔයාලට බාත්රූම් එකත් මේක ඇතුළත බලන්න පුළුවන්. මෙන්න තියෙනවා hot water. ඊට පස්සේ exhaust fan. ඒවල switch ටික දීලා තියෙනවා. නම්බර් කරලම තියෙනවා. ගහලම තියෙනවා ඒකේ. ඊට පස්සේ මොන බාත්රූම් එක. ඔන්න මං ආවා බාත්රූම් එක ඇතුළට. වව්. මේ බලන්න. ඉතින් ෂැම්පූ ඒ හැමදේම මෙතන තියෙනවා. කණ්ණාඩි බලන්න. සින්ක් එක හැමදේම තියෙනවා. බලන්නකො පොළව. ලී පොළවක් තියෙන්නේ වෝටර් ප්‍රූෆ් කරපු. ඊට පස්සේ මෙතන පොඩි මෙතන ඩස්බින් එක තියෙනවා. ඔන්න. කොමන්ට් එක. ඊට පස්සේ මෙන්න තියෙනවා ෂවර් කියුබිකල් එකක්. ඉතින් ඔයාලට කොමන්ට් එකේ ඉන්න ගම කැලේ බලන්න පුළුවන්. ඔයාලට ඕනේ නම්. ඊට පස්සේ මෙතන ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න ටච් කරන්න පුළුවන් ලයිට් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න තියෙනවා පොඩක් උස්සලා හරි ගස්සලා තියෙන්නේ. ඔයාලගේ බාත්ටබ් එක. බාත්ටබ් එකලු ඔයාලගේ ෂවර් කියුබිකල් එක. ඉතින් මෙතන ඔයාලට හොට් වෝටර් පහසුකම දීලා තියෙනවා. ඉතින් බලන්නකෝ ඒකත් හරි අපූර්වයි. මේක නම් එළිය පේන්නේ නැහැ. හැබැයි මේ පැත්තෙන් ඔයාලට එළිය බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඇත්තටම මේ විශේෂයෙන් හනිමූන් වලට නැත්තම් කපල් එක්කට එනවා නම් නියම ලස්සන තැනක්. මාරම ලස්සනයි. ඉතින් දැන් අපි යන් මේක තවත් හරිම අපූර්ව පොඩි වෙනම විලායකයක් තියෙනවා. අපි බලමු ඊළඟට ගිහිල්ලා අන්න ඒ විලායක. ඉතින් විලායකට යන්න කලින් මේකේ අතරමැද හම්බෙන දේවල් මම ඔයාලට පෙන්නන්නම්.
ඉතින් ඒ වගේ මෙන්න තියෙනවා හරියම අපූරු පැද්දෙන්න පුළුවන් පුටුවක්. දැන් අපි යන් තා බලමු මොනවද තියෙන කියලා. මෙන්න තියෙන අනිත් වෙලාවක පොඩි. දැන් අපි යන් මෙන්න මෙතන තියෙනවා පොඩි පොකුණක්. පොකුණක් ඉතින් වලට මෙන්න මේ පොකුණ ගාවට වෙලා වාඩි වෙලෙන්න පුළුවන් මෙන්න මේකේ හරිය අපූරු බෙන්ච් එකකුත් තියෙනවා. මෙන්න තියෙනවා පැද්දි ඉන්න පුළුවන් තවත් පොඩි පුටුවක්. ඇතර මොන්චිල්ලාවක්ද? හරි. දැන් අපි යන් අනිත් වෙලාවකට. ඉතින් ඒකෙත් යනකොට එතන යන තැනම තියෙන මේ බලන්න හරිම අපූරු පුංචි ඔන්චිලාවක්. ඔන්චිලා පුටුවක්. ඉතින් ඔන්න තියෙනවා අනිත් වෙලාවක. අපි දැන් යන් ඇතුළට. ඉතින් ඔන්න තියෙනවා වෙලාවක. වව්. මේකෙත් අර එහා පැත්තේ වගේම තමයි. බලන්න. මෙතන පොඩි සෙටියක් තියෙනවා. ඊට පස්සේ මෙතන වලට නේද? පොත් රාක්කයක් තියෙනවා. වලට සත්තු ගැන, කැලේ ගැන ඉගෙන ගන්න පුළුවන් මෙතනටලා. කියවක ඉන්න පුළුවන්. ඉතින් බලන්නකෝ ලයිට්. ඉතින් දැන් අපි යන් මේකෙත් උඩට. ඔන්න උඩට. ඉතින් මේකෙත් අර එහා පැත්තේ වගේම තමයි. පොඩි මේසකුයි පුරු දෙකුයි තියලා තියෙනවා. මෙහෙම වාඩි වෙලා බලාගෙන ඉන්න පුළුවන් විතර එළිය. ඉතින් ඔන්න මම දැන් ආවා ඇතුළට. වාව්. එහා පැත්තේ වගේම තමයි. වෙනසක් නැහැ. ඉතින් මේකේ අයන් ටේබල් එකකුත් තියෙනවා. ඊට පස්සේ මෙතන පොඩි මේසයක්. මෙතන තියෙනවා ඩස්බින් එක. මෙතන තව ඩස්බින් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා රැක් එක. ඊට පස්සේ මෙතන තව පුටුවක් සෙටියක් වගේ එකක් තියෙනවා. මේක ඇඳක් කරන්න පුළුවන්. මෙතන ඇඳ ලොකු ඇඳ. ඉතින් බලන්නකෝ. ඒ වගේම මේකෙත් එහා පැත්තේ වගේම මෙන්න තියෙනවා මෙතන ඇඳ ගාව දෙපැත්තේ ප්ලග් පොයින්ට් දෙකක් මෙතන. මේකේ එහා පැත්තේ ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. බලන්න. මෙන්න හතරක් තියෙනවා. ඊට පස්සේ මෙතන channel එකකුත් තියෙනවා. I think සමහරට එහා පැත්තේ තිබ්බත් දන්නේ නැහැ. ඊට පස්සේ මේකෙත් එහා පැත්තේ වගේ මෙතන බලන්න පැදුරක්. පැදුරක් වගේ මේකේ සිවිලෙම හරිම ලස්සනයි. ඊට පස්සේ බලන්නකෝ බිම. ඉතින් මෙන්න තියෙනවා මේසෙ. ඊට පස්සේ මෙතන hear dryer එකක් තියෙනවා. යට අයන් එක තියෙනවා. ඊට පස්සේ මෙන්න තියෙනවා ඔයාලගේ හීටරේ. ඊට පස්සේ මෙතන ඔයාලට කරන්න පුළුවන් වැඩ ඒ හැම එකම තියෙන එකනේ මේ මෙතනට වෙලා ගන්න පුළුවන් දේවල් අත්දැකීම් සෆාරි හැම දෙයක් ගැන විස්තර මේකේ තියෙනවා. ඊට පස්සේ බලන්න මෙතනත් පොඩි ලාච්චු තියෙන එහා පැත්තේ වගේම තමයි. ඉතින් කිසි වෙනසක් නැහැ. මෙන්න කන්නඩිය. ඉතින් දැන් අපි මෙන්න බාත්රූම් එකට. එහා පැත්ත වගේම තමයි බාත්රූම් එක. ඔය මං ආවා බාත්රූම් එකට. ඉතින් මොන තියෙනවා සින්ක් එක. ඊට පස්සේ වෙන තියෙනවා කන්නඩිය. ඉතින් ෂැම්පූ dustbin එක, toilet papers, තන තියෙනවා කොමඩ් එක. ඉතින් මෙන්න පාල්ත කොමඩ් එකේ ඉන්න ගම වටපිට සත්තු බල බල ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න තියෙනවා shower cubicle එක. ඉතින් බලන්නකෝ. hot water හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ තමයි අනිත් විලා එක. ඉතින් එක වගේම තමයි විලා දෙකම හරිම ලස්සන විලා දෙකක්. ඉතින් ඒ විතරක් නෙමෙයි. මෙතන තව දේවල් තියෙනවා. රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ගහ උඩ පැලක් තියෙනවා. පැලක් නැතුන හට් එකක් තියෙනවා. ඉතින් මම දැන් ඒවත් ඊළඟට පෙන්නන්නම්. ඉතින් ඔන්න මං කියපු පැල තියෙනවා. අපි ගිහින් බලමු උඩට. ඔනවා පැලට. ඉතින් මේ පැලෙත් වලට වාඩි වෙන්න පුළුවන්. ඉතින් මේ තමයි රෙස්ටුරන්ට් එක. ඉතින් ඔයාලට මෙතෙන්ට ඇවිල්ලා කූල් එකේ පේනනේ හුලම් පාරක් වැඩිගෙන අපූර්වට කෑම වේලක් ගන්න පුළුවන්. බලන්නකෝ. සෑහෙන පිරිසට ගන්න. මෙතන 12 දෙනෙක් විතර එකපාර වාත මෙතන කෑම බීම ගන්න පුළුවන් දැනට මේ වෙලාවේ තියෙන තත්ත්වය නෝ. ඉතින් මේ තමයි රෙස්ටුරන්ට් එක. ඉතින් දැන් මං ඊළඟට කියන්නම් මෙතෙන්ට ආවට පස්සේ දැන් මේ විලාවල ඉන්න එක විතරද කරන්න තියෙන්නේ නැහැ. මෙතන තියෙනවා සෆාරි. ඉතින් මෝර්නින් සෆාරි තියෙනවා. ඊට පස්සේ ෆුල් ඩේ සෆාරි තියෙනවා. ඒව ඔක්කොම මෙතනින් අරේන්ජ් කරගන්න පුළුවන්. ඔයාලට කෑම බීම මේ හැම දෙයක්ම එක්ක. ඒ විතරක් නෙමෙයි. ඔයාලට ඕනනම් මේ විලේජ් ටුවර් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මේ ගමේ ඇවිදලා. ඊට පස්සේ බෝට් රයිඩ් තියෙනවා. හරි වැවක් තියෙනවා අං වැටියාව වැව කියලා. ඉතින් ඔය අං වැටියාව කියන්නත් හේතුව තමයි මේ සත්තු රණ්ඩු වෙලා ඒ අං ඔය වැවේ වැටලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වැවේ
හැමතැනම අං තියෙනවා කියලා කියනවා. ඉතින් ඒකත් එක තමයි අං වැටියාව කියලා කියනවා කියන්නේ ඔය වැවට. ඉතින් ඔය වැව තියෙන වගේ වැව තියෙන. ඉතින් ඔයාලට මේ වැව වල බෝට්ටු පදින්නත් පුළුවන්. මෙතෙන්ට આવත. ඉතින් ඒ විතරක් නෙවෙයි ඔයාලට මෙතනින් බයිසිකල් අරගෙන ඔයාලට මේ අවට ගම්මානවල බයිසිකල් පදින්නත් පුළුවන්. ඉතින් මේ හැමදේම කරගන්න පුළුවන්. සෆාරි යන්න, බෝට්ටු පදින්න, නිදහසේ ඉන්න මේ ඕන දෙයක් කරන්න පුළුවන් නියම තැනක් තමයි මෙතන. ඉතින් මම දැන් කියන්නම් ඔයාලගේ ඊළඟ ප්‍රශ්න උත්තරේ. මොකද්ද මේ තැන? කොහොමද මේ තැන සම්බන්ධ කරගන්නේ? ඉතින් මේ තමයි කොටියා ඉකෝ විලාස්. ඉතින් ඔයාලට පුළුවන් ඔන්න ඔය නම්බරයට කතා කරලා මේ තැන වෙන් කරගන්න. ඉතින් මේ තමයි විල්පත්තු කැලි. ඉතින් විල්පත්තු තමයි මේක තියෙන. ඔයාලට පුළුවන් නිදහස්සේ ඇවිල්ලා මෙන්න මේ එක්ස්පීරියන්ස් එක ගන්න මෙතෙන්ට આવොත්. ඉතින් මෙතන මම ඔය කිව්වේ රූම් ප්‍රයිස් විතරනේ. ඉතින් මෙතන ඔයාලට බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් ඊට පස්සේ half board full board මේ ඕනම විදිහකට පැකේජ් ගන්න පුළුවන්. ඒතකොට මිල ගණන් වෙනස් නැහැ. හැමදේම කතා කරගන්න පුළුවන් ඕන දුරකථන අංකයට කතා කරලා. ඉතින් ඒ වගේම අපේ මගදිගේ බුකින් එකත් එක්ක සම්බන්ධ වෙන කැමති හොටෙල් ඉන්නවා නම් ඔන්න ඔය ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලටත් මේ වගේ ලස්සන ලංකාවේ ඕනම තැනක විලා එකක් හොටෙල් එකක් කබානයක් ඕන දෙයක් තියෙනවා නම් අපිට මැසේජ් එකක් දාන්න ඔන්න ඔය ඊමේල් එකට. ඉතින් අපි ඒ ගැන රටට කියන්න ලෑස්ති. ඉතින් ඒ විතරක් නෙමෙයි. අපේ Facebook page එක තියෙනවා මගදිගේ, YouTube channel එක තියෙනවා මගදිගේ, TikTok එක තියෙනවා මගදිගේ. ඉතින් මේ හැමදාම follow කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා වගේම අපේ හොටෙල් වීඩියෝ විතරක් දාන my holiday කියලා YouTube channel එකක් තියෙනවා. ඉතින් එන්න එකත් subscribe කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් හම්බෙමු තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින්. එහෙනම් ගිහින් එන්න.